අත්තනගල්ල කරස්නාගොඩ ප්‍රදේශයේ චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35කගේ සුබ සාධන කටයුතු වෙනුවෙන් එම සමාගම විසින් ලබා දුන් රුපියල් කෝටි 12කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව මේ 27 වනදා කොළඹ මහාධිකරණය හමුවේ යලි විභාගයට ගෙන තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේදී නඩුව අද කැඳ වූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ මිනුවන්ගොඩ ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ KGV ඇන්ඩනී පෙරේරා මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 7 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළේය. එදින නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය. චීන සමාගමක් විසින් අත්තනගල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ සුබ සාධන කටයුතු වෙනුවෙන් එම සමාගම විසින් මුදල් වෙන් කර තිබෙන බව නඩුවේ සඳහන් වනවා. එසේ වෙන් කරන ලද රුපියල් 12 කෝටි 91,500ක මුදලක් අවසන් වූවන්ගේ සුබ සාධන කටයුතු වලට නොයොදා 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා යෙදවීම තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ 389 වෙනි වගන්තිය යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් විත්තිකාර සරණ ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.